ඕඩර් එක මේ වගේ අයිටම් එකක් දෙකක්වත් තියෙන්න ඕනේ. මගේ අහුවෙච්ච ඒවා. නැත්තම් නිකන් කෑවේ නැහැ වගේ. Hi ළමයි. Welcome to my YouTube channel. අද තියෙන්නේ විශේෂ දෙයක්. මෙන්න මේ පාර්සල් ටික අපි අන්පැක් කරමු. ටිකක් ගොඩක් තියෙනවා. AliExpress එකක් තියෙනවා. Temu එකෙන් දෙකක් තියෙනවා. අපි බලමු මේක price එකට affordable ද කියලායි product එක කොහොමද කියලා. මම order එක දැම්මේ ඔක්කොම තියෙන videos ටික ඔක්කොම බලලා. ගොඩක් අය දාලා තිබ්බ parcel එක දාලා ඒ කියන්නේ යාළුවට cancel කරගන්න බැරි වුණා කියලා. order එක cancel කරන්න මහා ලොකු දෙයක් කරන්න නෑ. එතන පල්ලෙහා එනවා cancel order. cancel order option එකට ගිහිල්ලා අවශ්‍ය ටික විතරක් select කරලා අපිට cancel කරන්න option එක තියෙනවා. හොඳට බලලා ගෙන්න ගත්ත parcel කීපයක්. අපි ඒක unpack කරමු. මුලින්ම මට ආපු මෙන්න මේ චූටි pack එක බලමු. මේක නම් AliExpress order එකක්. මට මේක ආවේ දවස් 18ක් 20ක් වගේ අතුලට ආවා. මේක නම් තියෙන අයිස් පෙට්ටිය. මෙන්න මේ පෙට්ටිය වුණා රුපියල් 600යි. 784ක්. ඩෙලිවරි ෆී එක නේ රුපියල් 13යි. දැන් පැක් කරමු. හදන්න මේ පැත්තේ නෙමෙයි. උනට මම හදන්න සාම අවුල පැත්තේ. ඒක හැබැයි හිතුවට වඩා චූටි. අවුලකුත් නැහැ. පාඩු නෑ හැබැයි මොකද මේකේ හරියටම බෝලේ වගේ එනවනේ. ඒ පොඩි පාර්සල් එක මේක නම් මම ඇවිල්ලා බැලුවා. මේක කියන්නේ සද්දෙත් එක්ක මම හිතාගත්තා මේක මොනවද ආවේ කියලා. මොන්න මේ චොප්ස්ටික් හදලා. ඒක ෂොක් අනේ. මෙටල් චොප්ස්ටික් හතරක් කියන්නේ ඉතින් දෙන්නෙක්ට පුළුවන් පාවිච්චි කරන්න. ඒක ෂොක්. මේ AliExpress එකෙන් මම දැම්මා කලින් මේ චොප්ස්ටික් දෙක ලී 100 ගණන් යුනේ. මේක උනා 261.45ක් වුණා එක ජෝඩුවක්. මෙතන ජෝඩු දෙකක් තියෙනවා. අපි යන් ඊළඟ පාර්සල් එකට. හරි. මෙන්න මේ පාර්සල්. බලමු මොනවද තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි පාර්සල් එක අන්පැක් කරේ. මේක ස්ලීපින් මාස්ක් එකක්. අර නිදාගද්දිම ඇස් දෙක දාගන්න. මේක ෂොක්. හැබැයි මේ ගොඩාක්ම ලොකුම හොඳම මැටීරියල් එකක් කියලා කියන්න බෑ. හැබැයි ගානට ලාභයි. මොකද මේක ලොකු ගානක් නෙමෙයි. මේක උනේ රුපියල් 240යි. සම් 240කට පාඩු නෑ. ඒක සර්විස්. පස්සේ අපි බලමු. පස්සේ 50ක් තියෙනවා. ඉතින් ලොකු වැඩි හැදෙන්න. සාමාන්‍ය පරාවකක් ගත්තාම මේක හෙන්නට කූරු දිගයි. ඩවුල් ලොකුනේ. සාමාන්‍යයෙන් කොණ්ඩේ ගැට කඩන්න ලේසි. අපි දැන් බලමු ඊළඟට. මෙන්න මේ වගේ වැල් දෙකක් දැම්මා. මගේ කමරේ මේ තන් දෙක තුනක වැල් තියෙනවා ගහලා. ආරාර මේ නිකන් අර ජංගල් තීම් එකකට වගේ යන්නේ. ඊළඟ පිටිපස්සේ ගහක් තියෙනවා. මේ වගේ වැල් දෙකක් දැම්මා. පොඩි ගානක් උනේ වැල. වැල උනේ 260යි. ඒ දෙක නම් ලාභයි අතර. මේක මේ ගොඩක් දාලා එවනවනේ පාර්සල් එකේ. නෝෆර් එක. මම දන්නේ මේකට කියන නම මොකක්ද හරියට කියලා මං කියන්නේ නෑ. පොලිස් කරුණා. මෙන්න මේකේ කලර්ස් දෙකක් තිබ්බා. මම තෝරගත්තේ මෙන්න මේ පාට. මේක උනා 305යි. ඇත්තටම මේක 305ට මාරම affordable. මොකද මේක හොඳ මැටීරියල් එකක්. දැන් නම් මේකේ පෙන්නන්නේ දම් පාඩ විතරයි. එතන අනිත් මේක ඉවර වෙලා ඇති. දැන් පෙන්නන්නේ දම් පාඩ. මේක ස්පොන්ජ් එකේ තියෙනවා ඇතුලේ පොඩි පොඩි කෑලි. හැබැයි මේ විදියට වඩා හොඳ ක්වොලිටි එකක් ගන්නවා. නිෂක්. ඒක පොඩි ස්පොන්ජ් කෑලි වගේ තියෙනවා ඇතුලේ. ස්පොන්ජ් කෑලි. ඉතින් පස්සේ හැන්ඩ් බීට් එක. මම හැබැයි ඒක නම්
ඊට වඩා පැක් එකක් බලාපොරොත්තු වෙනවා. ඊළඟ මෙන්න මේක තමයි දාලා ඉවල තියෙන්නේ. බලයක් වෙලා තියෙනවා. ඒක නම් මං හිතනවා පාඩු නෑ. මේක ලොකු ගානක් වුණා. මේක විය ඔක්කොම මේ සෙට් එක මේ ටික නම් ඔෆර්ස් තිබ්බේවා. මේක උනා 647යි. මේක 647යි. මේ මං ගත්තේ සුදු පාටින්. මෙන්න මේකෙත් වර්ග කීපයක් තිබ්බා. මේකේ අර දෙකක් මෙහෙම ඩබල් තියෙන එකක් තිබ්බා. මං ගත්තේ මේ තනි එක. හැබැයි මං දන්නේ දැන් ඊට වඩා ලාභෙට තියෙනවද කියලා. මේ උනේ ගන්න. මෙහෙම මම මේ හොයලා කියන්නේ මේකේ තිබ්බ ලින්ක් එකෙන්මයි. සමහර විට ඊට වඩා අඩුවට ඇති දැන්. බැටරි කෑලි දෙකක් හදිසි නම් TV එකේ රිමෝට් එක තමයි හොඳම සොලියුෂන් එක. හරි. ඒක වැඩ. මේක affordable. ඊට පස්සේ earrings දෙකක් තියෙනවා. මං earring lover කෙනෙක්. earring වලට අර නිකන් පිස්සුවෙන් වගේ ආසෙක් කෙනෙක්. මෙන්න මේ earrings දෙක තියෙනවා. මේක වෙලා තියෙන්නේ. මේක නම් ගොඩාක්ම ලාභයි. හැබැයි දැන් නම් මේකේ almost sold out කියලා වැඩනවා. මං දාද්දි එහෙම තිබ්බේ නෑ. මේක 248යි. ඔයාලට කියන්න දෙන අනිත් දේ තමයි almost sold out කියලා තියෙන ඒවා නැත්තම් sold out හරි මොනවා හරි එහෙම ඒවා බයි කරන්න යන්න එපා. ඒ වගේ ඒවා බයි කරාට පස්සේ ඒවා එන්නේ නැහැ. එන්නේ නැහැ කියන්නේ ගොඩක් පරක්කු වෙනවා. එහෙම ප්‍රශ්න වෙනවා. සමහර විට අර මගේ කලින් පාසල් එකේ එහෙම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මොකද මම එහෙම ආපු එකක් දැම්මා. මේක දාලා බලන්න. මගේ නියපොතු නෑ. ඉතින්දා මට පොඩි ගේමක් දෙන්න වෙනවා. ඒක ගලව ගන්න. හරි කියලා. ඒක ලස්සනයි. ඒක බලන්න. එතේ සාමාන්‍යයෙන් ඉයරින් දෙකක් අපි වෙඩින් එකකට හරි පාටි එකකට හරි මොකක් හරි ෆන්ක්ෂන් එකකට යන්නේ හැම මාර ගණන්නේ කඩේ. රුපියල් 248ක් කියන්නේ පොඩි ගණන්නේ. මේක මාර පොඩවල. ග්ලව්ස් සෙට් එකක් ගෙන්න ගත්තා. මේකත් මාරම ලාභයි. ග්ලව්ස් කියන්නේ මේවා. සර්ජිකල් ග්ලව්ස් නෙමෙයි. අර පොලිතින් එක වගේ ඒවා. බලන්න. මේක ලොකු ගානක් ඕනේ මේ පාර්සල් එක. මෙතන ග්ලව්ස් 100ක් තියෙනවා. ග්ලව්ස් 100 මුනේ රුපියල් 275යි. අපි අත් දෙකකටම දැම්මොත් 50 පාරක් පාවිච්චි ගන්න පුළුවන්. අනියතකට විතර දැම්මොත් 100 පාරක් පුළුවන්. affordable. මේක අර වතුර දාලා අයිස් කැටයක් ගන්න දී. ඒක හැබැයි පොඩි මම හිතුවේ ඊට වඩා ලොකු දෙයක් කියලා. මෙච්චර. අවුලක් නැහැ නේ. එන්න මේ සයිස් එකට එන්නේ. ඊට වතුර පුරවන්නේ කොටද? මෙතන මේ උඩ පොඩි කැලක් තියෙනවා. මේකට මම හිතන්නේ සීල් වෙනවද දන්නේ. මෙතන උඩින් වතුර පුරවලා දැස්සේ මේවා කළා මුනි ගන්න තියෙනවා. ඔයාලා ෂේ 370ට ලාභයි. බයි. මම මේ වතුර බොනවා සාමාන්‍ය දිහා වැඩි කර. මේ දවස්වල මාරම රස්නේ අනිවාර්යෙන් වතුර බෝතලෙන් ළඟට යන්න. see. ඒක හෙනාට බබට මේක මොනවාද මේ මම බීම බඩ වගේ අතන්න වීදුරු ඒක ෂොක් මේක ළමයි බීම බඩ 4යි මේ අර ඒක ක්ලීන් කරන මේ වගේ අයිටම් එකයි ඔක්කොම සෙට් එකම එකට තිබ්බේ where is it මේ බලමු කීයද මෙමය සමහර ඒවා නම් මේ අර විකුණුනාට පස්සේ ඒක පෙන්වන්නේ නැහැ. ඒකත් ඒ වගේ සීන් එකක් වගේ. නෑ ඒක තියෙනවා. ඒක තියෙනවා හැබැයි මේ
මේ ඔප්ෂන් එක නැහැ. ස්ට්‍රේට් බීම බට දෙකකුයි කර්ව් බීම බට දෙකකුයි කියන ඔප්ෂන් එක නැහැ. ඔයාලට ගන්න පුළුවන් ස්ට්‍රේට් 4ක් නැත්නම් කර්ව් 4ක්. මේ ඔප්ෂන් එක මම හිතන්නේ ඉවර වෙලා. මේ ගොනේ 486. මේක නම් මම හිතන්නේ. අවුලක් නෑ. සැටිස්. මම මේ වීදුරු බඩු වලට නම් පොඩ්ඩක් බයයි. මොකද මගේ අතින් වීදුරු බඩු ටක් ගාලා විදිනවා. මම කියන්නේ. ඒක හැබැයි තඩ බබල් රැක් එකක් තියෙනවා. ඊළඟට ඉයරින්ග්ස් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා එකට. ඉයරින්ග්ස් නම් ටිකක් වැඩිපුර ගන්නවා මම ඉයරින්ග් ලාවල් කෙනෙක්. හැබැයි ඒනවනේ දැන් දාගෙන නැහැ ඉයරින්ග් එක. ඒ කියන්නේ මම ගෝල්ඩ් වලට ලොකු ආසාවක් නැහැ. ඉන්නේ මේ වගේ අර නිකන් පොඩි පොඩි ෆ්‍රී වලට. මේක ලස්සනයි. මේක තොප එක. මේ කියන්නේ මේක මේ ට්‍රෙන්ඩ් එක දැන් නෑ මම දන්න විදියට. මෙන්න මේ අර අතරමැද බෝල තියෙන එක. ඒක නෑ. මේකත් උනේ 100 ගානක් හරි 200 ගානක් හරි මේක පෙන්නන්නේ නෑ හැබැයි. මේක දාලා බලන්න. ආයික සෙට්. ඒක ලස්සනයි. ඒක සෙට්. මේක ලවයි. ඊට පස්සේ ඒකත් එක්කම ආපු තව දෙකක් තියෙනවා. මෙන්න මේක එක. මේක ඇවිල්ලා පාඩු නෑ එක. මේක ඒකෙත් ගාන නෑ ළමයි. මේකත් කොහොම හරි 200 ගානක් හරි 300 ගානක් හරි උනේ. මේක ලොකු ගානක් ඕනේ නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම 200 ගානක් 300 ගානක් ලාභයි. එලස. ඊට පස්සේ මෙන්න මේක. last one. ඒක ෂෝක්. ඒකේ තියෙන පොඩි හાર્ට් එක. මේක ලොකු ගානක් උන්නේ. හරිද? ඒක වෙලා තියෙන්නේ 352යි. මේක රුපියල් 352යි. මේක දාලා. ඔව්. ඒලස. ඒක සෙට්. කරගෙන. මේ තාම එක පාර්සල් එකයි කියන්නේ. මේක චෙරි ගෙඩි දෙකක් ළමයි. මම මේකට මාන මාසයි හිටියේ මම මේක එනකම්ම හිටියේ. يعني මේක ඉයරින් දෙකක්. හැබැයි මාරම ලස්සනයි. ඒක ෂෝක්. අපි මේක මෙතන මේකෙන් දාන්න තියෙන්නේ. බලන්න. මේක මෙහෙම දැම්මා. මේ ෂේප් එක දාන්න. ඒක ලස්සනයි. ඒකේ චෙරි ගෙඩි දෙකක් තියෙනවා. ඊට මං අතේ රුපියල් 222යි මේ ඉයරින් සෙට් එක. අඩු නෑ හැබැයි. පාඩු නෑ කියන්නේ මාර්ම ලාභයි. ඊළඟට. මම තෝරගත්තේ මේ පාර්සල් එකේ තිබ්බ ලොකු මේක. මේක මගේ තමයි මෙච්චර ගොඩක් කිව්වේ. මෙච්චර ලොකු එකක්. ඇත්තටම මම මේක මෙච්චර ලොකු වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මෙන්න මේක මේ ගන්න වගේ හිතුවේ. මේක මඩක් වඩා ලොකු නෑ. අවුලක්. කමෙන්ට්. ඒක හත්තක් වගේ. ෂෝක්. මේක මේ ලොකු මේක. මේක උනේ මේක 702යි. මේක මීට වඩා ලාභයට ඒවා තිබ්බා. ලාභයට තිබ්බා හැබැයි මේක චූටි ඒවා. අර පුංචි ඒවා ගොඩාක් එහෙම ඒ වගේ ඒවා. මේක ලොකු මේක. මේක මගේ අර මගේ තියෙනවා තව YouTube channel එක. මම ඔයාලට දාන්නම්. මගේ අනිත් YouTube channel එකේ cooking channel එක.
මම ඒකටත් එක තමයි මේක ගත්තේ. මේකයි අර හෑන්ඩ් බීට් එකයි දෙකම. ඒ දෙච්චර ලොකුයි කියලා හිතුවේ නෑ. මේවා පුළුවන් අර මේ කීපයක් අරගෙන අර ඔයාලගේ මේසි පැන් වල තියන්න. 702ට පාඩු නෑ. මේක ප්‍රොඩක්ට් එක මාර quality. සැටිස්. මෙන්න මේක ළමයි ඇවිල්ලා මේ අර කොරියන් කතාවල තිබ්බේ බත් බෝල හදාන්න යන්නේ ඒ වගේ මේකේ මෙන්න මේ වගේ ත්‍රිකෝණ විදියට අර බත් එක හැඩ හදාන්න එක ඕන ඉක්මනට අවශ්‍ය වුණාම දේවල් මේ ටික දැකලා ආසයි කියලා ගත්තා ඒවා ඊට රුපියල් 248යි උනේ මෙන්න මේ වගේ වැඩ වලට බලමු මේක මෙහෙමයි. මේකට පත් ටික දාලා මේකට පත් ඇතුළට දාලා මෙහෙම තියලා මෙහෙම තද කරන්න තියෙනවා. ඊට පස්සේ ගලවන්න තියෙන්නේ මෙන්න මෙතනින් මෙන්න මේ කෑල්ල. මේකෙන් දාලා ගලවන්න. ඊළඟ ඉච්චරයි එදී. අපේ ඒ පෙට්ටියයි මෙන්න මේක තියෙනවා. පෙට්ටිය අපි අන්තිමට බලමු. මේක perfume refill එක. මේක නම් ඇත්තටම ගොඩක්ම useful. ඇවිදින මම වගේ trip යන ඒ වගේ අයට. ඒ කියන්නේ මෙහෙම දැන් අපි perfume bottle එකක් ගත්තට පස්සේ මේවා සාමාන්‍ය ලොකුයි නැත්නම් එක්ක අපි ගාව තියෙන ඒවා වීදුරු බෝතල් අර my bag segment වල වගේ අර නිකන් තඩ බෝතල් පිටින් අරගෙන යන්න බෑනේ දුර අපි trip එකක් යන වෙලාවට. එතකොට අපිට කරන් තියෙන ලේසියෙන් වැඩේ මෙන්න මේ වගේ චූටි container එකක් අරගෙන මේකෙන් ටිකක් එකට දාන්න යනවා. ඒක බරත් නෑනේ. අපිට දවස් දෙකක් නම් අපි ඉන්නේ. ඒකට අපිට දවස් දෙකට අදාළව perfume ටික දිනවා. වැඩි ලාභයටත් වඩා වැඩි පහසුයි. මේක උනා 195යි උනේ. රුපියල් 195ට මාරම ලාභයි. ඒක දැක්ක විදියට මේක කරා. අතුලේ පිරෙනවා. මේ අය අපස්සට යන්න දෙයක් මේ වගේ තඩ බෝතල් උස්සන් යන්න කිසිම උමනාවක් නැහැ. මෙන්න මේ වගේ චූටි එකක් අරගෙන ගියාම හෑන්ඩ් බෑග් එක, පර්ස් එක වගේ දාගෙන යන්න පුළුවන්. ලාභත් එක්ක රුපියල් 195යි. අපි අන්තිමටම බලන්න ගියපු එක. මේකේ තමයි අපි කපි. ලාස්ට් අපේ කොහෙද? වව් යාළුවගේ පැකින් මරු. මේකෙත් තව මේකෙත් තියෙනවා ග්ලාස් ස්ට්‍රෝ එකක්. හරි මේක වැඩි වෙන්නේ නැහැ. ඔය බින්දෙනවනේ. මේ අම්මට කමත හොඳ නැහැ. මේකෙත් තියෙනවා මේ ස්ට්‍රෝ එක ක්ලීන් කරන එකක් තියෙනවා. ස්ට්‍රෝ එකක් තියෙනවා. ඊට පස්සේ මේ බලන්න මාගේ පැකින් මාරු ක්වොලිටි. ගැටේ මට බයයි. මේක උනේ මේකයි මේ ස්ට්‍රෝ එකයි ස්ට්‍රෝ ක්ලීන් කරන එකයි තුනම උනේ මේකේ අයිටම් එක නෑ හැබැයි උනාට මේකේ ඔප්ෂන්ස් ටිකක් තියෙනවා ගොඩක් තියෙනවා ඒකේ තියෙන 1751කට තියෙනවා 1550ට තියෙනවා 1579ට තියෙනවා ඒ කියන්නේ සිමිලර් අයිටම්ස් කීපයක් තියෙනවා මේ අයිටම් එක මේකම නෑ මම ගත්ත එකම නෑ මම ගත්ත එක උනේ 1600 ගණක් වගේ තමයි මට මතක. එතන තියෙන ඔප්ෂන් වල මෙන්න මේක නෑ හැබැයි. මේක මම දාපු ඒවායින් මම සෑහීමකටපත් වෙනවා. ගොඩක්. ඊළඟ පාර්සල් එක බලන්න. අර මේක මම කිව්වේ. මේ මොනවද මේ? මම දන්නේ මම මේකේ සයිස් එක මම ලොකුට එහෙම නෝට් දුන්නේ නැහැ. මම හිතුවේ මේක චුට්ටක් ලොකුයි කියලා. මේක මොනා කරනවද? මෙන්න මේ වගේ අයිටම් එකක් තිබ්බා. මේක හරි ලස්සනයි. මේකේ මකරෙක් ඉන්නවා. මං ඉතින් මට මේක උමනාවකට නෙමෙයි නිකන් අර ලස්සනට තියන්න කියලා දැම්මේ. මෙච්චර චෝටියට මම මේකට සැටිස් නෑ.
හැබැයි මම මේක රිටර්න් කරන්නේ නැහැ උනාට. ඒක පොඩි කික් එකක් තියෙනවා නේද? ඉතින් මම සිලෙක්ට් කරලා ඕඩර් එක මේ වගේ අයිටම් එකක් දෙකක්වත් තියෙන්න ඕනි. මේක ඉන්නේ මකර හරි ලස්සනයි. වෙන මොකක්ද කරන්නේ? මගේ ගහ ඇවිල්ලා. මේක ලස්සනයි. මේක මට ඇවිත්. මේක ලස්සනයි. මේක ප්ලාස්ටික්. මේක ලස්සනයි. මේක ලස්සනයි. ඒක සුවඳයි. ඊට පස්සේ අපි බලමු මාලයක් තියෙනවා. මෙයාලගේ පැකිං නම් සුපිරි. කුණු කොට වෙනම පුච්චන්න වෙනවා. හෙන ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් ආරක්ෂාකාරී වෙනවනේ. ඒක වටිනවනේ. ඒක මම මේ නිකන් තියලා වගේ. මගේ මේ නෙක්ලස් දැම්මම මගේ මෙන්න මෙතන බෙල්ල කැපෙනවා. මෙතනයි මෙන්න මේ පැත්තයි. අන්න පොඩි අවුලක් තියෙන මෙන්න මේ. හැබැයි ඒ වුණාට ලස්සනයි. ඒ කලර් පැලට් එකක් තියෙනවා. මේකේ මාලේ පෙන්ඩන්ට් එකයි යනවා 417ක්. ඒ පාඩු නෑ ඉතින් 417ක්. මොකද මේක ලස්සනයි. පස්සේ බලන්න. මේක ඔය ඇවිල්ලා ඔය මේ සාලෙන් තියෙන එක. මේක ඇත්තටම ලස්සනයි. මට මේකට මාර හිත ගියා. ඒ හින්දා ගත්තේ. බලමු මේ කීයද කියලා. මේක කටන හැම සැරේකම ඇප් එක ආපහු ලෝඩ් වෙන්න ඕනේ. එහෙනම් චුට්ටක් වෙලා යනවා. 620. මේක 620යි. ආඩු නෑ හැබැයි. ලස්සනයි. මම හිතුවා මම බය හිටියේ මේක ප්ලාස්ටික් වගේද කියලා මේක මෙටල්. මේක මාරම ක්වොලිටි. 620 මාරම ලාභයි. අපි බලමු. මේකක්. මලක පැකින්න මාරම ෂෝක්. මේක සාමාන්‍යයෙන් බ්ලෂර් එකක්. හැබැයි උනට මම මේක පාවිච්චි කරන ගත්ත අයිෂැඩෝ එකක් විදිහට. ඒ කියන්නේ මගේ රෝස් පාට මේ හැම වෙලෙම ඉවර වෙනවා. ඒ හින්දා මේ මම මේක ගත්තා. ඉතින් මේක ලොකුයි. ඒක චූටි හිතුවට වඩා. ඒක ලස්සනයි. මගේ ලිප් කලර් එකට මැචින්. මේක හුත්තිය. මේක ඇත්තටම තමයි බ්ලෂ් පවුඩර් කියලා තිබ්බේ. මේක 289 යුනේ. මේක මැට් ෆිනිෂ් බ්ලෂ් පවුඩර් කියලා තමයි තියෙන්නේ. ඒ වුණාට මේක අයිෂැඩෝ එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකකුත් තියෙනවනේ. මේක ඇත්තටම මේ අයිෂැඩෝ එකට වෙන්නේ නැති. බ්ලෂ් වලට මේ වගේ පාවිච්චි කරන්නේ. මේක ෂෝ. මම ඇත්තටම මේ විදිහට එක්ස්පෙක්ට් කරේ නෑ. ඒකට සැටිස්. ඊළඟ. මේක බ්‍රෂ් එකක් ගත්තා. මේක නලම හැබැයි අර මේ මිට එච්චරටම අර ලොකු ක්වොලිටි එකක් නෑ. නිකන් කාලයක ඉතිබට පඩයයි වගේ. ඒක ෂෝක්. මේක තම ගණන් කොන්නේ. මේක 324යි. මේක 324යි. ඒක ෂෝ. මේක රාසයි. 324ට මාරම affordable. price එක මාරම affordable. ඒක මම අල්ලගන්නත් ලේසි. ඒක ෂෝ. ඊට පස්සේ hair band එක. මේ hair band එක ගන්න ප්‍රධානම හේතුව
කෙරවල මේ නිකන් අර ගොඩක් hair bands ගත්තාම මේ ඒව වෙන uncomfortable. මේක වෙන හොඳයි කියලා හිතෙනවා. මේ අර කෙරවල අපි දාලා හැබැයි ඒක ගොඩක් අර තද නෑ. නෙමෙයි ප්‍රශ්නයක්. මේ වෙනට අවුල නෑ. ඒක ලස්සන. ලස්සන. මේක උනේ 190. 190ට පාඩු නෑනේ. මේක මේ 89000ක් විකිණිලා තියෙනවා මේක. ඒක ප්‍රයිස් එක ලාභ. ලික්විඩ් අයිලයිනර් එක. මේ පෙන් එකේ අයිලයිනර් එක අඳින්න ලේසි. හදිස්සියක් ඕන වෙලාවකට ටක් ගාලා අඳගෙන යන්න පුළුවන්. මෙහෙම කරා. එහෙම. මේක ෂොක්. අපි බලමු මේක කීයද කියලා. ඒක 187යි. රුපියල් 187යි. අතර මේක 187 මල් ලාභයි. මගේ බඩු සෙට් එකේ අර මෙන්න මේකේ හර ඉතුරු ටික ඔක්කොම හොඳයි වගේ. ඊට පස්සේ මෙන්න මේක. මගේ සාමාන්‍ය නියපොතු නෑ. ඒ හින්දා මම nail extension කරනවා. මේක අර නියපොතු අලවනවා. ස්ටිකර් එක වගේ. මේ අර අපි nail glue එක දාලා ලැබුවට ඒක ටිකක් අර permanent වගේනේ. මේක temporary. ඒ කියන්නේ අපිට නිකන් පොඩි මොකක් හරි ෆොටෝ එකකට වීඩියෝ එකකට වගේ නිකන් අර දාලා ටක් ගාලා ගලවන්න පුළුවන්. මේක ස්ටිකර් එකක් තියෙනවා. ඒක වුණා. මේක 181යි. pieces තියෙන 120ක්. ඒ කියන්නේ මම හිතන්නේ අර එක කෑලි 180 120ක් වෙන්නේ. ඔව් මේකේ තියෙන sheets 4ක් වගේ. අර කෑලි 120ක් වගේ තියෙන්නේ. හරි. ඊට පස්සේ වගේ බලමු ගහක්. මම බැලුවා වීඩියෝස් ගොඩක අය ගස් දාලා තියෙනවා. ඉතින් මාත් දැන් ගහ එකක් නෙමෙයි ගස් දෙකක් දැම්මා. ගහක් වුණා. මේක වුණා. 578යි. වැඩේ ලාභයි. මම ඉතින් ගස් දෙකක් දැම්මා. මම බලපු ගොඩක් වීඩියෝස් වල මෙන්න මේ ගහ දාලා තිබ්බා. ඒක එක කනෙක් එක මේ ගහට ලාභයි. බලන්න. මම දැක්ක ගොඩක් අය වීඩියෝස් වලට මෙන්න මේ ගහ අරගෙන තිබ්බා. ඇත්තටම මේක මාර ලස්සනයි. ඉතින්ද තමයි මාත් එකක් දෙන්නේ. කන්නේ දෙකක් දෙන්න. මං කියවනේ මං ඔක්කොම වීඩියෝස් ටික බලලා තමයි දන්නේ. අනිත් පාඩු නෑ ලොකු ගහක්. මේක සිත්. අපි අම්ම වැඩ ඇවිල්ලා නිදි. අපි නිදි අතර තමයි මම මේ වැඩේ යොදාගත්තේ. මොකද හදිසියෙ හරි කියන්නේ අම්ම හැල්ලා ඉන්න වෙලාවක වැරදි අයිටම්ස් මොනවා හරි ඇවිල්ලා හරි නිකන් පුංචි අයිටම්ස් මොනවා හරි ආවොත් දැනෙන්නේ මොකද දෙන්නේ. ඉතින් අම්ම නිදින වෙලාව බලලා තමයි මම අන්පැක් කරන්නේ. ඒක සෙට්. සාගහටි. ආසික මුකුත් එන්නේ නැහැ ගහ විතරයි. පාඩු නෑනේ. මේක මගේ කාමරේ. දෙකම මගේ කාමරේ. මගේ අර තියෙන නිකන් ජංගල් තීම් එකක් නේ. අස්ටි ගන්න. මේක ඊට පස්සේ ගහවනේ 570ට මම දෙකුවා. ඊට පස්සේ තියනවා ඉයරින්ග්ස්. අත්තටම මෙච්චර කලාව දාලා තියෙන්නේ මොකද? එහෙමයි. මම කියවන මම ඉයරින්ග් ලවර් කෙනෙක් කියලා. මම ඉතින් හොගන් ටික දැම්මයි ඉතින්. මේ සෙට් එකක් මෙහෙම්ම මම ගෙන්නුවා AliExpress එකෙන්. මේක උනේ මේක මේ
මේක 400 ගණක් උනේ මේක දැන් 393යි. මේකේ තියෙනවා 400ක් වගේ වුණා. ඒක ෂොක්. ඒ කියන්නේ මම මේක ගන්න ප්‍රධාන වරමුණ මෙන්න මේ කියරෝලේ තියෙන මේ කොටු ඉයරින්ග්ස් දෙක. අංගව මේ જાති ඉයරින්ග්ස් සෙට් දෙකක් තියෙනවා මේ කොටු જાතියේ. හැබැයි එකක් පාට ගිහිල්ලා ඊට පස්සේ තව එකක් මම කිව්වා AliExpress එකෙන් දැම්මයි කියලා. එකක් තියෙනනේ මම මේකත් දැම්මයි ඉතින් මේකට ලාභෙ හින්දා. අන්තිම මේක. ඉවරයි. ඉච්චර. අන්තිම මේක බ්‍රේස්ලට් එක. මම එකපාරක් ඇල්ලේ ගියාට පස්සේ මම දැක්කා බ්‍රේස්ලට් හෙන සෙට් එක. එතන තිබ්බ එක එකේව හෙන ගණන් හැබැයි. මේක නම් ලොකු ගණනක් වුණේ නෑ. මේක උනේ 265යි. හැබැයි මෙහෙම මේකේ මේක කොළ පාටට තිබ්බත් මේකේ බ්‍රේස්ලට් එකේ තිබ්බේ මේකේ ෆොටෝ එකේ තිබ්බේ කොළ පාටට නෙමෙයි පළවෙනි එකේ. මේ වගේ. හැබැයි දෙවෙනි එකේදී කොළ තියෙනවා. ඒක නම් තනි කොළ ඇවිල්ලා තියෙනවා. හැබැයි කමන්නේ මම මේකට සැටිස් මොකද මම ගා කොළ පාට බ්‍රේස්ලට් එකක් නැහැ. ඒක ලස්සනයි. මගේ අර අත චූටියේ හින්දා ඒක ටිකක් මෙහෙම පහළටම යනවා. සමහරවිට මහත කෙනෙක් නම් මෙන්න මෙතනින්ම සෙට් වෙයි. ඒක ලස්සනයි. මම ඊළඟට දැන් මට තියෙනවා කාමරය ඇස් කරන්න. ඔයාලගේ මේ වීඩියෝ එක කියන්නේ ඔයාලගේ අදහස් මොනවද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එහෙනම් මම අදිට ගියා. බයි බයි.